සුබ දවසක් ඔයාට. ඉතින් ඔන්න වෙනද වගේම අදත් ලස්සන මූවේ එකක් අරං ඇවිල්ලා තියෙනවා ඔයාට. ඉතින් channel එක subscribe කරලා නැත්නම් මුලින්ම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඒත් එක්කම notification bell icon එක all දාලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ SK movie recap. ඔන්න ඉතිං අද කතාව තමයි ගිෆ්ටත් කියන 2017 රුයිඩිස්වන කතාව. මේ කතාව පටන්ගද්දි මොපිට පෙන්නන්නේ ෆ්‍රෑන්ක්ව. මේ ෆ්‍රෑන්ක් තමයි එයාගේ අක්කගේ දුව මේරිව පොඩිකාලිනන් අදාගන්නේ. දැන් මේරී අවුරුදු 7ක ගෑනු ළමයෙක්. ඉතින් මේ මේරිට සුරතල් පූසෙක් ඉන්නවා. එයාගේ නම ෆ්‍රෙඩී. ඒත් ෆ්‍රෙඩීගේ නම් එකෑක් තමයි පේන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා ගොඩක් සතුටින් තමයි ජීවත් වෙන්නේ. දැන් ෆ්‍රෑන්ක් ලෑස්ති වෙන්නේ මේරිව ඉස්කෝලට යවන්න. ඒ නිසා එයා මේරිව ඉස්කෝලට යන්න ලෑස්ති කරනවා. ඒත් මේරි නම් ඉස්කොල්ල යන්න ටිකක්වත් කැමති නෑ. එයාට නම් ඇත්තටම ඕනේ ෆ්‍රෑන්ක් සහ ෆ්‍රෙඩී දෙන්නත් එක ගෙදරට වෙලා ඉන්න. ඒ නිසා මේරි ඉස්කොලට යන්න නැතුව ඉන්න එක හේතු කියන්න ගන්නවා. ඒත් ඒවා එකක්වත් ආනේ නැති ෆ්‍රෑන්ක් මේරිට ඉස්කොල යන්න ලෑස්ති වෙන්න කියලා ඉස්කොලේ බස් එකට ගිහින් දානවා. ඒකට මේරි නම් ගොඩක් කවුලෙන් තමයි ඉස්කෝල යන්නේ. ඉතින් මේ ෆ්‍රෑන්ක්ගේ ගෙදර ළඟ ඉන්න ගෙදරක රොබෝට කියලා කෙල්ලෙක් ඉන්නවා. මෙච්චර දවසක් ගෙදර හිටිය මේරිව ඉස්කෝලට යව්ව එකට එයත් ගොඩක් දුක් වෙනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා මේරිට යාළුවෝ වගේම සමාජ දැනුමකුත් ඕනේ කියලා. මේරිත් අනිත් ළමයි වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවනවට තමයි ෆ්‍රෑන්ක් නම් කැමති. ඒ නිසා තමයි එයා මේරිව ඉස්කෝලට යවන්න තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඉස්කෝලේ ක්ලාස් රූම් එකේ ඉන්න මේරිව. ටීචර් ළමයින්ගෙන් නම් අහන්නේ එකයි කීයද වගේ ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්න ටික මේරිට නම් ඉතාම සාමාන්‍ය ප්‍රශ්න. ඒ නිසා මේරි කියනවා ඒවට උත්තර දෙන්න හැමෝම දන්නවා කියලා. ඒ වගේම පොඩි ප්‍රශ්න අහන්නේ මේ මොන වගේ ඉස්කෝලයක්ද කියලා අහනවා. ඒ නිසා ටීචර් අහනවා 57යි 135යි එකට එකතු කරාම කීයද කියලා. ඒ වගේ මේ වයසට ගැලපෙන්නේ නැති ටිකක් ලොකු ප්‍රශ්න අහන්න ගන්නවා. ඒවටත් මේරි හරි සැහැල්ලුවෙන් උත්තර දෙනවා. ඒ නිසා අන්තිමට ටීචර් 57 වැඩි කිරීම 135 කීයද කියලා මේරිගෙන් අහනවා. එතකොට මේරි ටික වෙලාවක් කල්පනා කරපු නිසා ටීචර් හිතන්නේ මේරිට ඒ ගාන හදාගන්න බැරි වුණා කියලා. ඒත් ටික වෙලාවක් යද්දි මේරි ඒකට උත්තර දෙනවා. ඒ ගානේ උත්තරේ ටීචර් දන්නේ නැති නිසා ඒක කැල්ලකින් හදලා බලලා ටීචර් පුදුම වෙනවා. ඉතින් මේරි හරි උත්තරේ දීලා තියෙනවා කියලා දැකලා ටීචර් ගොඩක් පුදුම වෙනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රින්සිපල් මේ ක්ලාස් එකට එනවා. එතකොට මේරි නම් ප්‍රින්සිපල්ට බනිනවා ෆ්‍රෑන්ක්ට කෝල් එකක් දීලා එයාව මෙහෙන් අරගෙන යන්න එන්න කියන්න කියලා. ඒ කතාව අහලා ටීචර් වගේම ප්‍රින්සිපල් ගොඩක් ෂොක් වෙනවා. ඊට පස්සේ තමයි ඉස්කෝලේ ඉවර වුණාම මේරිව එක්කගෙන යන්න ෆ්‍රෑන්ක් ඉස්කෝලට එන්නේ. එතකොට මේරිගේ ටීචර් බොනි ෆ්‍රෑන්ක්ට කතා කරලා කියනවා මේරි කියන්නේ ගිෆ්ටඩ් ළමෙක් කියලා. එයා උදේ ක්ලාස් එකේ ගණිත ගැටලු විසඳපු විදිය ගැන ෆ්‍රෑන්ක්ට කියන්න ගන්නවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා රේචන්බර්ග් කියන මෙතඩ් එක පාවිච්චි කළ තමයි මේරි මේ ගණන් හදන්න කියලා. එහෙම නැතුව එයා ගිෆ්ටඩ් ළමයෙක් නෙවෙයි කියලා ෆ්‍රෑන්ක් කියනවා. ඉතින් හැමෝම ගියාට පස්සේ බොනි ෆ්‍රෑන්ක් කිව්ව මෙතඩ් එක ගැන නෙට් එකේ ටිකක් විස්තර හොයලා බලනවා. ඔන්න ගෙදර ගිහින් මේරි කියනවා එයාගේ පන්තියේ ඉන්නේ පට්ට මෝඩ ළමයි කියලා. පළවෙනි දවසේම මේරි ප්‍රින්සිපල්ට බැනපු එකට ෆ්‍රෑන්ක් නම් ඉන්නේ ටිකක් කවුලෙන්. ඒත් මේරි ආයේ එහෙම කරන්නේ නෑ කියලා ෆ්‍රෑන්ක්ගෙන් සමාව ගන්නවා. ෆ්‍රෑන්ක් කියනවා මේරිගේ අම්මා ආස කළේ මේරි ඉස්කෝලේ ගිහිල්ලා යාළුවෝ ඇති කරගෙන සතුටින් ඉන්නවට කියලා. අනිත් දවසේ ඉස්කෝලේ ළමයින්ට තමන්ගේ සුරතල් සතුන් ගැන පන්තියේ හැඳින්වීමක් කරන්න දෙනවා. එතකොට මේරි නම් ෆ්‍රෑන්ක්ව පෙන්නලා එයාට එකෑක් තිබුණට එයා ගොඩක් ස්මාර්ට් පූසෙක් කියලා කියනවා. තව දවසක මේ ළමයින්ට ගණිත ටෙස්ට් එකක් තියෙනවා. එතකොට මේරි ඒක විනාඩි 5ක්වත් යන්න කලින් ඉවර කරනවා. මේරි ගැන දන්න නිසාම ටීචර් ලොකු ළමයින්ගේ ගණන් පේපර් එකක් ලෑස්ති කරන් තියාගෙන ඉඳලා ඒකත් මේරිට හදන්න දෙනවා. ඒත් විනාඩි 10ක් යන්න කලින් මේරි ඒ පේපර් එකත් ඉවර කරලා ටීචර්ට ඉවරයි කියලා කියනවා. මේ නිසාම හොඳටම පුදුම වෙන බොනි ගෙදර ගිහින් නෙට් එකේ ෆ්‍රෑන්ක්ගේ පවුල ගැන විස්තර හොයන්න ගන්නවා. එතකොට ෆ්‍රෑන්ක්ගේ අක්කා ඩීනා ගැන විස්තර බොනිට හම්බෙනවා. ඩීනා කියන්නේ දක්ෂ මැතමැටිෂියන් කෙනෙක්. ඒ වගේම ඩීනා අන්තිමට සූසයිඩ් කරගෙන තියෙනවා. මේ ඩීනගේ දුව තමයි ෆ්‍රෑන්ක්ගේ ළඟ ඇදෙන මේරි. ඊට පස්සේ බොනි ෆ්‍රෑන්ක්ව හම්බ වෙන්න ගිහින් ඇයි යාට බොරු කිව්වේ කියලා අහනවා. එයාට මේරි ගැන හැම දෙයක්ම දැනගන්න ඕනේ කියලා කියනවා.
ඔන්න ඒ නිසාම අන්තිමට ෆ්‍රෑන්ක් මේරි ගැන බොනීට කියනවා. දවසක් ෆ්‍රෑන්ක් ඩේට් එකට යන්න ලෑස් වෙලා ඉද්දී එක පාරට මෙයාගේ අක්කා අත දරුවෙක් එක්ක එයාව හම්බෙන් නැවිත් තියෙනවා. ඉතින් අක්කගේ නම තමයි ඩයන්. ඉතින් ඩයන් එහෙම කවදාවත් නොකිය එන කෙනෙක් නෙවෙයි. ඩයන් කියල තියෙනවා එයාට ෆ්‍රෑන්ක් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා. ඒ ඩේට් එකකට යන්න තියෙන හදිස්සිය නිසා ආවම කතා කරමු කියලා ෆ්‍රෑන්ක්ගේ ඩේට් එකට ගිහින් තියෙනවා. ෆ්‍රෑන්ක් ආපහු ගෙදරෙනකොට ඩයන් ගෙදර සූසයිට් කරගෙන ඉඳලා තියෙනවා. එතනින් පස්සේ තමයි එයා ඩයන්ගේ දුව මේරිවාදාගෙන තියෙන්නේ. එතකොට බොනී මේරිගේ තාත්තා ගැන අහනවා. ඩයන් වැඩේ සමාජකට යන්න නැති නිසා හොඳ නරක කොල්ල වෙන් කළ අදුලගන්න බැරි වෙලා තියෙනවා. මේරිගේ තාත්තා ඩයින් එක ඉඳලා තියෙන්නේ එක මාසයක් විතරයි. එතකොට බොනී මේරිගේ සීය ආච්චි ගැන අහනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා එයාලගේ තාත්තා එයාලා පොඩිකාලෙම නැති වුණා කියලා. එයාගේ අම්මා ගොඩක් වෙනස් කෙනෙක් කියලා කියනවා. ඩයන් ප්‍රෙග්නට් වුනාම එයාගේ ප්ලෑන් ඔක්කොම විනාස වන නිසා අම්ම ඩයන්ව පිළි අරගෙන නෑ. එයාගේ අම්මා අමුතු විදිය කෙනෙක් කියලා ෆ්‍රෑන්ක් බොනීට කියන්න ගන්නවා. ඒ වගේම මේරි කියන්නේ ජීනියස් කෙනෙක් කියලා මේ වෙලාවේ ෆ්‍රෑන්ක් පිළිගන්නවා. ඉතිං අනිත් දවසේ ළමයින්ට සත්තුවත්තික ප්‍රොජෙක්් එකක් හදාගෙන එන්න කියලා කියනවා. එතකොට ඒ ප්‍රොජෙක්් එක කොල්ලෙක් ලස්සනට හදලා ඒ අරගෙන ස්කූල් බස් එකට රගෙනවා. ඔන්න එතකොට තව ලොකු කොල්ලෙක් ඒ කොල්ලට කකුල් මාටුවත් දාලා වට්ටලා ප්‍රොජෙක්් එකම විනාස කරලා දානවා. ඔන්න ඊට පස්සේ ඒ ළමයට කොල්ලො ටික වීලු කරනවා දැක්කාම මේරි ඒ කොල්ලන්ට බනිනවා. එතකොට ඒ කොල්ල මේරිටත් බැන්න නිසා මේරිට කේන්ති ගිහින් ලොකු පොතක් කරගෙන වීලු කරපු කොල්ලගේ නහය කැඩෙන්නව ගහනවා. ඒකෙන් නීළමයගේ මුණ තුවාලුන නිසා අන්තිමට ප්‍රින්සිපල් ෆ්‍රෑන්ක්ව ඉස්කොලට ගන්න ගන්නවා. එයා කියනවා මේරි ජීනියස් කෙනෙක් නිසා ඒ ළමයි යන ඕක්ස් ඇකඩමීට මේරිව ඇතුළත් කරන්න කියලා. ඒකට එයා ස්කොලශිප් එකකු තරගෙන දෙන්නම් කියලා කියනවා. ඒත් ඒකට ෆ්‍රෑන්ක් කැමති වෙන්නේ නෑ. එයා කියනවා මේරි ඉගෙන ගන්න ඕනේ මේ වගේ සාමාන්‍ය ස්කොලික කියලා. අද මේරි කොල්ලෙක්ට ගාපු එක වැරදි කියලා ෆ්‍රෑන්ක් පිළිගන්නවා. ඒත් අවුරුදු 12ක ළමෙක් අවුරුදු 7ක ළමෙක්ට හිරිහර කරද්දි ඒකට මේරි විරුද්ධව නැගී සිටි එකට ෆ්‍රෑන්ක් ආඩම්බර වෙනවා. අන්තිමට එයාට ප්‍රින්සිපල් කිව්ව විදිහට මේරිව වෙන තැනකට දාන්න බෑ කියලා එයාට මේ ස්කෝලෙම මේ විදිහට ඉගෙන ගන්න දෙන්න කියලා එතනින් යනවා. මේ නිසා ප්‍රින්සිපල් ඇසිස්ටන්ට කියනවා මේරිගේ විස්තර ටික එයාට හොයල දෙන්න කියලා. ඔන්න අනිත් දවසේ ටීචර් ක්ලාස් එකේ ළමයින්ට කියනවා මේරිට කියන්න දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේරි නැගිටලා කියනවා මිරිස්සු වැරදි කළත් එයාට ගහන එක වැරදි කියලා. ඒ නිසා ඒ කොල්ලට ගහපු එකට සමාවිල්ලන මේරි ආයේම දෙයක් වෙන්නේ නෑ කියලා කියනවා. ඒ නිසා කාටවත් එයාට බයවෙන්න එපා කියලා කියනවා. ඊට පස්සේ මේරි ටීචකෙන් නානවා එයාට හිතන දෙයක් දැන් කියන්නද කියලා. ඔන්න ඊට පස්සේ මේරි කියනවා කැඩෙන්න කලින් ජස්ටින්ගේ ප්‍රොජෙක්් එක තමයි ලස්සනම ප්‍රොජෙක්් එක කියලා. ඒ නිසා ඒකට මේරි හැමෝටම අප්පුඩියක් ගහලා ඒක නිසා ඒක හදපු කොල්ලට මේරි හැමෝටම අප්පුඩියක් ගහන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා. ඉතින් හැමෝම ජස්ටින්ට අප්පුඩියක් ගහපු නිසා දුකින් හිටිය ජස්ටින් ගොඩක් සතුටු වෙනවා. ඉතින් එදා මේ දෙන්න ආපහු ගෙදර යද්දී ගෙදරට ෆ්‍රෑන්ගේ අම්මා එව්ලින් ඇවිත්තිනව දකිනවා. එයා මේරිට ගනිතපොත් වගේම මැක්බුක් එකක් ගිෆ් එකක් විදියට දෙනවා. ඉතින් මේරිගේ ස්කෝලේ ඉතින් මේරිගේ ස්කොලෙ පින්සිපල් තමයි මේරිගේ හැකියාව ගැන එයාට කියලා තියෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 7ක්ම මේරි ගැන බැලුවේ නැති එව්ලින් මේරි හොයාගෙන මෙහෙම ඇවිත් තියෙන්නේ. කොමුණත් එව්ලින් කියන්නේ පෝසත් කෙනෙක්. ෆ්‍රෑන්ක් මෙහෙම ගොඩක් පොඩි තැනක මේරිව හදනවට දැන් එව්ලින් ටිකක්වත් කැමති නෑ. මේ නිසා මේ දෙන්න ඒ ගැන කතා කරන්න එලීද ආපහු මීට් වෙනවා. ෆ්‍රෑන්ක් කියන්නේ සාමාන්‍ය බෝට්ටු මැකැනික් කෙනෙක්. එයා මේරිව තියාගෙන ඉන්න තත්ත්වයට එව්ලින් කැමති නෑ. එයාට ඕනේ එයාගේ ළඟට මේරිව ගන්න. ඒත් ෆ්‍රෑන්ක් කැමති වෙන්නේ නෑ එව්ලින් ඩයනට වද දුන්න වගේම මේරිටත් වද දීලා එයාගේ ජීවිතය විනාස කරනවට. එයාට ඕනේ මේරි අනිත් ළමයි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන දකින්න. මේ එව්ලින්ට ඕනේ වෙනම දෙයක්. එයා බලාපොරොත්තු වෙලා තියෙනවා මෙච්චර කල් විසඳපු නැති කිසිම සොලියුෂන් එකක් හොයාගන්න බැරි වුණ ගණිත ගැටලුවකට සොලියුෂන් එකක් හොයලා එයාගේ නම අනිත් අතර ප්‍රසිද්ධ වෙනවා දකින්න. ඒ විතරක් නෙවෙයි මෙයාට ඕනේ හොඳම මැතමැටිෂියන් විදිහට ඉතිහාසයට එකතු වෙන්න. ඒත් ඩයන්ට ඩයන්ගේ තාත්තා වගේ ඒ විශේෂිත ගණිත ගැටලු විසඳන්න බැරි වෙලා තියෙනවා. දැන් මේරි ඩයන් වගේම ජීනියස් කෙනෙක් කියලා දැනගත්තාම එව්ලින්ට ඕනේ එයාලා කාටවත් කරන්න බැරිවුණ දේ මේරි ලවා කරවගන්න. ඒ නිසා ඒ ගණිත ගැටලුවක් විසඳලා මේරිගේ නම ඉතිහාසයට එකතු වෙනවා දකින්න තමයි එව්ලින්ට ඕනේ. කොමුණත් ප්‍රෑන්ක් මේරිව එව්ලින් එක යවන්න කැමති වෙන්නේ නෑ. ඒ නිසා
එවලින් නඩුදාල හරි එයා මේරිවයාගේ ළඟට ගන්නවා කියලා කියනවා. ඉතින් ගෙදර ගියාම ෆ්‍රෑන්ක් දකිනවා මේරි එලියටවත් යන්නේ නැතුව ගනිත ගැටලු විසඳනවා කියලා. ඒ නිසා ෆ්‍රෑන්ක් මේරිව බලෙන් මේලියට ඇදගෙන යනවා. එයාට ඕනේ මේරි ගනිත ගැටලු වලට කොටුවෙන්නේ නැතුව ජීවිතය සාමාන්‍ය විදියට විදිනවා දකින්න. මේම කාලෙගෙවිල යද්දි මේරිව ඉල්ලලා එවලින් දාපු නඩුව කතා කරන්න ගන්නවා. එවලින්ගේ ලෝය තමයි හයිස්මීත්. ෆ්‍රෑන්ගේ ලෝය කෝලින් හයිස්මිත්ත කියනවා ෆ්‍රෑන්ක් ඉලීගල් විදිහට එවලින්ගේ මිනිවිරීව හදාගන්න කියලා. එයා ළමෙක්ට සුදුසු තැනක නෙවෙයි ජීවත් වෙන්න කියලා එවලින්ට මේරිගේ භාරකාරත්තේ ඕන කියලා කියනවා. එතකොට කෝලන් කියනවා ෆ්‍රෑන්ක් මේරිව හදාගන්නේ එක ඩයන්ගේ අන්තිම කැමැත්ත නිසා කියලා. ඒත් ඊට වඩා දෙයක් කෝලන්ට කියන්න බැරිවෙනවා. ඉතින් එදාරෑ ෆ්‍රෑන්ක් රොබටට මේරිව බලාගන්න දීලා එයා බාරකට යනවා. මේරි කියන්නේ රොබෝටට ගොඩක් සමීප කෙනෙක්. ඒ නිසා එදෙන සින්දු කියලා හොඳට විනෝද වෙනවා. බාරක ඉන්න ෆ්‍රෑන්ක්ව හම්බවෙන්න බොනී එනවා. බොනී කියනවා යානෙවෙයි මේරි ගැන එවලින්ට කිව්වේ කියලා. ඒත් එක පින්සිපල්ගේ වැඩක් කියලා දැනටමත් ෆ්‍රෑන්ක් නම් දන්නවා. ඊට පස්සේ මේ දෙන්න කතාබහ කරන ගමන් බොන්න පටන්ගන්නවා. එතකොට එයා අහනවා ෆ්‍රෑන්ක් වැඩීම බය මොකටද කියලා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා එවලින්ල මේරිගේ ජීවිතය විනාස කරයි කියලා තමයි එයා වැඩියම්ම බයවෙන්න කියලා. මෙහෙම කතාබා කරන මේ දෙන්න එදා රෑ ෆ්‍රෑන්ගේ ගෙදර කාලය ගත කරන්න ගන්නවා. අනිත් දවසේ උදේ මේරිට ගෙදර තියෙන දෙයක් ගන්න ඕනි වෙනවා. එනිසා මේරි රොබෝට ළඟ තියෙන ෆ්‍රෑන්ගේ ගෙදර යතුර අරගෙන ගින් ඒක දොර ඇරගෙන ගෙදර ඇතුළටම යනවා. එතකොට රූම් එකින් එලියට ටවල් එකක් පිටින් එන බොනීව මේරි දකිනවා. මේ දේවල් නිසා අවුල්ගිය බොනී ඉක්මනට ලෑස්ති වෙලා ඒ ගෙදරින් එලියට යනවා. ඊට පස්සේ මේ ගෙදර තියෙන සෙනසුරාදා නීතිය කඩපු එකට ෆ්‍රෑන්ක් මේරිට මනිනවා. නීතිය කඩලා රොබටාගේ යතුරු පාවිච්චි කලා ගෙදරට ආවයක වැරදිී කියලා ඒකෙන් එයාට ලැජ්ජාවෙන්න වුනා කියලා ෆ්‍රෑන්ක් කියනවා. ඇත්තරම මේ නීතිය තමයි සෙනසුරාදට මේරිට කියන්නේ නැතුව ෆ්‍රෑන්ක ගෙදරට එන්න බෑ කියන එක. ෆ්‍රෑන්ක් මේරි නිසා එයාගේ ජීවිතයම නැතිවුණා කියලා මේ වෙලා විදි අහම්මින් කියවෙනවා. ටික වෙලාවකට පස්සේ ෆ්‍රෑන්ක් ආපහු මේරි එක්ක ශේප් වෙන්න යනවා. එතකොට එයා අහනවා ෆ්‍රෑන්ක් එයා නිසා ෆ්‍රෑන්ගේ ජීවිතයෙන් නැතිවුණා කිව්වේ ඇත්තරමද කියලා. එතකොට ෆ්‍රෑන්කානෝ ගිය මාසේ මේරි ෆ්‍රෑන්ක්ට මැරෙන්න කිව්වේ ඇත්තරමද කියලා. එතකොට ඒ කතාවත් මේරි හිතන්න නැතෝ කිව්වා වගේ තමයි ෆ්‍රෑන්කුත් මේ වෙලාවේ කිව්වේ කියලා ඒ කතාව අමතක කරමු කියලා ෆ්‍රෑන්ක් කියනවා. ඉතින් උසාවී නියෝගයක් අරගෙන එවලින් දවස් දෙකකට මේරිව බොස්ටන් වලට අරගෙන යනවා. එයාට ඕනේ මේරි ඇත්තටම ජීනියස් කෙනෙක්ද කියලා ටෙස් කරලා බලන්න. ඉස්සල දවසේ එවලින් එයා ඩයන් එක්ක ගත්ත ෆොටෝ එහෙම මේරිට පෙන්නනවා. ඒව දැකලා මේරි ගොඩක් පුදුම වෙනවා. අනිත් දවස එවලින් මේරිව ඩයන් අන්තිම වෙනකන් විසඳගන්න ට්‍රයි කරපු ගනිත ගැටලුව ගැන එතනට එක්කගෙන ගිහින් මේරිට පැහැදිලි කරනවා. ඉතින් මේ මිලේනියම් ප්‍රොබ්ලම්ස් කියලා තියෙන ගනිත ගැටලු 7 විශේෂිත ගනිත ගැටලු 7ක්. ඒ එකක් විසඳුවොත් ඒ කෙනාගේ නම ඉතිහාසයට එකතු වෙනවා. ඒකට ගොඩක් ජීනියස්ලා මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙනවා. කොමුණත් ග්‍රෙගරි කියලා එක මැතමටේෂන් කෙනෙක්ට විතරයි මේ 7න් එක ගැටලුවක් විසඳන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඩයින විසඳන්න ට්‍රයි කරපු නාවිය ස්ටොප් කියන ගනිත ගැටලු ගැනත් එවලින් මේරිට කියන්න ගන්නවා. ඒත් ඩයිනට ඒ ගැටලුව විසඳගන්න බැරිවුණ නිසා එයාගේ ෆොටෝ එක මෙතන නෑ කියලා කියනවා. එතකොට මේරි කියනවා සමහර විට එයාගේ ෆොටෝ එක එතනට අවධහරය එයි කියලා. ඒ හලායවලින් ගොඩක් සතුටු වෙනවා. මේරි එකට කැමති නම් ඒ තැනට යන්න එවලින් එයාට උදව් කරන්නම් කියලා කියනවා. ඊට පස්සේ එවලින් ශැක්ලන් කියලා කෙනෙක් ළඟට ගනිත ගැටලු විසඳන්නේ කරගෙන යනවා. ඒත් මේරි ඒ ගැටලු දිහා බලාගෙන විතරක් ඉන්නවා ගැටලු විසඳන්නේ නැතුව. ඒ නිසා එවලින් ගොඩක් කවුලෙන් මේරිව ආපහු එක්කන්න යන්න හදනවා. එයා හිතන්නේ මේරි දුරගමනක් ඇවිත් මහන්සි නිසා මේරිට ඒ ගනිත ගැටලු විසඳන්න අමාරුවෙන්න ඇති කියලා. එතකොට මේරි කියනවා එතන ලියලා තිබ්බ ගනිත ගැටලුව වැරදිී කියලා. ඒ නිසා එවලින් මේරිව ආපව් එතනට එක්කරගෙන යනවා. කෝමරි මේරි ඒ ප්‍රශ්නය ආපව් හරියට ලියලා ගොඩක් දක්ෂ විදිහට එක විසඳන්න සමත්වෙනවා. ඒක දැකලා ශැක්ලන් වගේම එවලින් ගොඩක් පුදුමෙනවා. ඒකෙන් පස්සේ ආපහු මේරි ෆ්‍රෑන්ක් ළඟට එනවා. එතකොට මේරි කියනවා එයා එවලින්ට ගොඩක් කැමති එයා අම්ම වගේ කියලා. ඒත් එයා අහංකාරයි කියලා එයත් එක ජීවත්වෙන්න මේරි කැමති වෙන්නේ නෑ. මේරිට ඕනේ ෆ්‍රෑන්ක් එක්ක ඉන්න. එනිසා ෆ්‍රෑන්කියාව දාලා යන්නේ නෑ කියලා මේරිට පොරොන්දු වෙනවා. ඔන්න ඊට පස්සේ පැට් කියලා චයිල්ඩ් වෙල්ෆෙයා ඔෆිසර් කෙනෙක් මේරි එක ටිකක් කතාබහ කරලා විස්තර අහනවා. එතකොට එයා රෙඩ් රොබෝට් ගැන වගේම
යා ෆ්‍රෑන්ක් එක්ක හැම සති අන්තෙම ෆයිට්ෂෝ බලන එක වගේම ඒ වගේ ෆ්‍රෑන්ක් එක්ක ෆයිට් කරන දේවල් කෙනත් කියන්න ගන්නවා. ඊළඟ නඩුවාරයේදී මේරිගේ තාත්තා පෝලඩ්වත් උසාවියට ගේනවා. එතකොට යා තමයි මේරිගේ ඇත්තම භාරකාරයා කියලා එයා ඒ භාරකාරිත්තේ ලිකිතව එවලින්ට මාර දෙනවා. ඒත් එතකොට කෝලන් කියනවා පෝල්් කවදාවත් මේරිගේ භාරකාලයා වෙලා හිටියේ නෑ කියලා. මොකද මේ පෝල්ට් මේරි මොන වගේ ළමෙක්ද කියලවත් දන්නේ නෑ. එයා එක පාරක්වත් මේරිව දැකලවත් නෑ. ඒ නිසා එවලින්ට මේ උත්සාහෙන් වැඩක් වෙන්නෙත් නෑ. ඉතින් තාත්තා මේ නගරමින්දලා එයාව බලන්න එක පාරක්වත් ආවේ නෑ කියලා ෆ්‍රෑන්ක් ගෙදර ඇවිත් කිව්වම මේරි දැනගන්නවා. ඒ නිසා මේරි තාත්තට එයාගේ මූණ එක පාරක්වත් බලන්න ඕනි වුණේ නැද්ද කියලා හොඳටම අඬනවා. ඒකට හොඳට බවුලන ෆ්‍රෑන්ක් ගමනක් යන්න මේරිට සහ රොබොට දෙන්නට ලෑස්ති වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් ඒ දෙන්නව එක්කරගෙන හොස්පිල් එකකට ගිහින් වාඩි වෙලා ඉන්නවා. මේරි යානවා මෙහෙට ආවේ ඇයි කියලා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා හරි වෙලාව එනකං එයාට සද්‍ය අඩු කරගෙන පාඩුවේ මෙතනට වෙලා ඉඳගෙන ඉන්න කියලා කියනවා. මෙහෙම මේ තුන් දෙනා ලොකු වෙලාවක් මෙතනට වෙලා ඉන්නවා. එතකොට ටික වෙලාවක් නින්දගේන්න ඉන්න මේරිව හැරවලා එතන ඉන්න පවුලක් ෆ්‍රෑන්ක් පෙන්න්න ගන්නවා. එතකොට රූම් එකෙන් එලියටෙන කොල්ලෙක් එයාට පුතෙක් ඉපදුනා කියලා පවුලට කියනවා. ඒ අහල පවුලේ හැමෝම ගොඩක් සතුටු වෙනවා. ෆ්‍රෑන්ක් කියනවා මේරි ඉපදෙද්දී එයාලත් ඒ වගේ තමයි සතුටුනේ කියලා. ඒ අහල මේරි නම් ගොඩක් සතුටු වෙනවා. එයා ෆ්‍රෑන්ක්ට කියනවා තවත් පවුලක් සතුටු වෙනවා බලලා එතනින් යමු කියලා. ඊට පස්සේ මේරි රොබොටා එක්ක ගිහින් ඒ පවුල එක්ක එකතු වෙලා ඒ සතුට සමරන්න ගන්නවා. ඔන්න ඊළඟ නඩුවාරේ පෝලන් එවලින්ගෙන් ප්‍රශ්න කරනවා ඩයන් ගැන. එතකොට එවලින් කියනවා ඩයන් මැතමැටික් වලට ගොඩක් ආදරය කරා කියලා. ඒ නිසා එයා පොඩිකාලිදන් කිසිම බාහිර ක්‍රියාකාරකම් වලට ගියේ නෑ කියලා කියනවා. එතකොට කෝලන් අහනවා කවුද පෝල් කියන්න කියලා. ඉතින් පෝල් කියන්නේ ඩයන්ගේ ගෙවල් ළඟ කොල්ලෙක්. අවුරුදු 17දී ඩයන් පෝල් දෙන්න ආදරය කරලා තියෙනවා. දවසක් මේ දෙන්න ගමනක් ගිහින් ආවම එවලින් පෝල් ඩයන් පැහැරගෙන ගියා කියලා කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. එයාගේ දෙමව්පියන්ගෙන් වන්දිල්ලලා වදදීලා ඩයන්ගේ ජීවිතෙන් පෝල්ව ඈත් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ ඩයන් සූසයිඩ් කරගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒත් එවලින් කියනවා ඒකෙන් අවුරුද්දක් යද්දී ඩයන් එයාගේ අත්වැරැද්දක් වුණේ කියලා තේරුම් අරගෙන එයාව බේරගත් එකට අම්මට ස්තුති කළා කියලා. ඊළඟ නඩුවාරේත් ෆ්‍රෑන්ක්ගේ ජීවන රටාව ආර්ථික තත්ත්ව ගැන ප්‍රශ්න කරනවා. ෆ්‍රෑන්ක් කියන්නේ බෝට් මැගැනික් කෙනෙක්. ඒ නිසා එයාට මේරිට හොඳ ජීවිතයක් තියා හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්වත් තාම අරන් දෙන්න බැරි වෙලා තියෙනවා කියලා අයිස්මිත් කියනවා. මේ ෆ්‍රෑන්ක් ඩයන් මැරෙන්න සතියකට කලින් වෙනම බෝස්ටන් යුනිවර්සිටි එකක ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. අයිස්මිත් කියනවා ඒ හැම දෙයක්ම දාලා වෙන පැත්තකට මේරි වරගෙන ඇවිත් මේ විදියට දුප්පත් විදියට මේරිව හදන්නේ ෆ්‍රෑන්ක් එවලින්ගේ පලිගන්න කියලා. හරියට ඉන්න තැනක්වත් නැතුව ජීනිස්ලන ස්කෝල එකටවත් යන්නේ නැතුව මේරි ඉන්නවා දකින්න ඩයනවත් යමති වෙන්නේ එකක් නෑ කියලා කියනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා ඩයන්ට ඕනෙ වනේ මේරි සාමාන්‍ය ළමෙක් විදියට සාමාන්‍ය ළමෙක් වගේ යාළුවෙක්ට සෙල්ලම් කරලා සතුටින් ජීවත් වෙනවා දකින්න කියලා. එතකොට හයිස්මිත් කියනවා ෆ්‍රෑන්ක් ප්‍රචන්ඩ වැඩ නිසා ඇරස්සෙලත් ඉඳලා තියෙන කෙනෙක් කියලා. ඒ වගේම තමයි මේරිත් වැඩිමල් ළමෙක්ට පහරදීලා නාය කරලා තියෙන්නේ කියලා මේරි ෆ්‍රෑන්ක් ළඟ හැදෙන එක ආරක්ෂාවක් නෑ කියලා කියනවා. ෆ්‍රෑන්ක් මේ කරන වැඩෙන් මේරිට හොඳට ජීවත් වෙන්න තියෙන මාර්ගයෙන් නැති වෙන්න කියලා කියනවා. ඉතින් ගෙදර ගිහිල්ලත් ෆ්‍රෑන්ක් ඒ දේවල් ගැනම හිතන්න ගන්නවා. එතකොට කෝලන් ෆ්‍රෑන්ක්ව හම්බුවෙන් නැවිත් කියනවා හයිස්පිත් එයාට ඩීල් එකක් ගැන කියන්න කෝල් කලා කියලා. එයයි මේරිව හදාගන්න හොඳ පෝසත් පවුලක් හොයාගෙන තියෙනවා. එයාලා කැමති මේරිව ඕක්ස් ඇකඩමට යවලා හොඳට බලාගන්න. එයාලා ඉන්න විනාඩි 25ක තුර නිසා ෆ්‍රෑන්ක්ට ඕනි වෙලාවක මේරිව ගිහින් බලන්නත් පුළුවන්. ඒත් මේකට ෆ්‍රෑන්ක් කැමති වෙන්නේ නෑ. එතකොට කෝලන් කියනවා මේරිට දැනට මේ වගේ හොඳ ජීවිතයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මේරිට අවුරුදු 12ක් වුණාම එයා කාළඟද ජීවත් වෙන්න කියලා එයාට තීරණය කරන්න අයිතිය තියෙනවා කියලා. ඉතින් ෆ්‍රෑන්ක් මේ ගැන ගොඩක් හිතෙනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් ඒ පවුල බලන්න යනවා. ඒ අයගෙන් එයාට පූසු ඇලජික් නෑනේද කියලා තානවා. ඊට පස්සේ අන්තිපට ෆ්‍රෑන්ක්ගේ පවුලට මේරිව දෙන්න අකපැත්තෙන් හරි කැමති වෙනවා. මොකද ෆ්‍රෑන්ක්ටත් ඕනේ මේ මේරි හොඳ ජීවිතයක් ගත කරනවා දකින්න. ඊට පස්සේ ෆ්‍රෑන්ක් මේරිව නතර කරලා එන්න මේරිගේ අලුත් ගෙදරට එක් කරගෙන යනවා. ඒත් එයාව දාලයන් එපා කියලා මේරි ගොඩක් අනන්න ගන්නවා. මේරි නම් කියන්නේ එයා එදා මේරිව දාලයන්නේ නෑ කියලා පොරොන්දුනා කියලා. ඒත් ෆ්‍රෑන්ක් කියනවා මේ හිටියොත් තමයි මේරට හොඳට ඉස්කෝල ගිහින්
හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා. ඒත් මේරිට ඕනේ ෆ්‍රැන්ක් රොබෝට දෙන්න එක කලින් හිටිය වගේ සතුටින් ජීවත්වෙන්න. ඒ නිසා පොරුන්දුව කඩ කරලා යාව දාලයන් එපා කියලා මේරි අඩානම ෆ්‍රැන්ක්ට ගහනවා. ඒත් එක්කම ෆ්‍රැන්ක් මේරිව ඒ ගෙදර දාලා දුකෙම්ම වගේ යන්න යනවා. මේරි ගිය එකට රෝබටත් ගොඩක් දුක්වෙනවා. ඉතින් ෆ්‍රැන්ක් මේ මේරි ගැන හිතේට ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. එයාගේ හිත හදන්න උනි ට්‍රයි කලත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නම් නෑ. මෙම ඉඳලා ටික දවසක් ෆ්‍රැන්ක් මේරිව බලන්න ගෙදරට යනවා. එතකොට ඒ පිරිමි කෙනා කියනවා මේරි ගොඩක් දුකෙන් තාම ඉන්න කියලා. එයා දැන් ෆ්‍රැන්ක්ව හම්බ වෙන්න කැමති නෑකිව කියලා ඒ කෙනා කියනවා. ඒ කාලා ෆ්‍රැන්ක්ට මෙරිව විනාඩි පාක්ට හම්බ වෙන්න ඕන කිව්වත් ඒ කෙනා ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා මෙරිට ගෙනාව ගිෆ් එක ඒ කෙනාට දීලා මේරිව නොබලම ෆ්‍රැන්ක් දුකෙන් ගෙදර යනවා. ඉතින් දුකෙන් ඉන්න ෆ්‍රෑන්ගේ දුක බෙදාගන්න රොබොට ෆ්‍රෑන්ගේ ලගින්ම ඉන්නවා. මේවා කාලයක් එබිලා යනවා. දවසක් බොනී අහම දකිනවා ෆ්‍රෙඩිගේ ෆොටෝ එකක් එක්ක ෆ්‍රෙඩ්ව සෙල් කරන දාලා තියෙන නෝටිස එකක්. ඒ ගැන කියන්න එයා ප්‍රෑන්ක්ට කෝල් ගත්තත් ප්‍රෑන්කේ කෝල් එක ආන්ස කරන්නේ නෑ. ඒ නිසා එය ඒ නෝටිස එකේ ෆොටෝ එක ෆ්‍රෑන්ක්ට යවනවා. එක දැක්ක ගමන් කලබනු ෆ්‍රෑන්ක් ඉක්මනට ඒ ශොප් එකට ගීන් ෆෙඩීව ගෙදර අරගෙන එනවා. ඊට පස්සේ එයා අරන්තියල තිබ විශේෂිත බොක්ස් එකක් අරගෙන එවලින් හම්බ වෙන්න රොබොට එක්ක යනවා. එතකොට එවලින් ප්‍රොෆෙසස්ලා දෙන්නෙක් එක්ක මේරිට ගනිතකැටල උගන්න ගමන් තමයි ඉන්නේ. ෆ්‍රෑන්ක් බොක්ස් එකේ තියෙන ෆයිල් එකක් අරගෙන ටේබල් එක උඩට විසි කරනවා. ඊට පස්සේ එයා මේරිට ගෙදර යමු කියලා කතා කරනවා. ඒත් මේරි ෆ්‍රෑන්ක් ළඟට එන්නේ නැතුව එලියට දෝගෙන යනකොට එයාගේ පස්සෙම දුවලගිහින් මේරිව බදාගන්නවා. ෆ්‍රෑන්ක් පොරොන්දුව කඩ කරලා එයාව දාලගියකට මේරි ඉන්න ගොඩක් දුකෙන්. එතකොට ෆ්‍රෑන්ක් කියනවා මේරිට මේ ජීවිතය හොඳයි කියලා තීරණය කරපු එක එයාගින් උන වැරද්දක් කියලා. එයා මේ වැරදාය කවදාවත් කරන්නේ නෑ කියලා එයා කවදාවත් මේරිව දාලයන්නේ නෑ කියලා කියනවා. ඒකට නම් මේරි ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ රොබෝට මේරි වරගෙන වාහනයට යනවා. ඉරි මේ ෆයිල් එක තියෙන්නේ ඩයින් මැරින්න කලින් මිලේනිය ප්‍රොබ්ලම් එක විසිඳපු එකේ ඩොකියමන්ටික. ඒත් එවලින් විශාස කරන්නේ නෑ ඩයින් මැරෙන්න කලින් ඒ ගනිත ගැටලුව ඇත්තටම විසිදුවා කියලා. ඩයින් එහෙම කලා නම් ඇයක පබ්ලිෂ් නොකළ කියලා එවලින් ඒ විලාවේ හනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා ඩයින් එක එවලින් මැරුණට පස්සේ පබ්ලිෂ් කරන්න කියලා එයාට කිව්ව කියලා කියනවා. ඉතින් මේ කැව්වාම එවලින් ගොඩක් ශොක් වෙනවා. අන්තිමට මේ ෆයිල් එක ෆ්‍රෑන්ක් එවලින්ට දීලා කියනවා එයා ජීවිත කාලෙම හීන දැක්ක වගේ දැන් එම්මයිට එකට කතා කල්ලා ඒක පබ්ලිෂ් කරන්න කියලා. ඒ වෙනුවට එයා එවලින්ගෙන් මේරිව අපහු ඇරගෙන යනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් මේරිව ඔක්ස් ඇකඩමේ එකේ ඉගෙන ගන්න යවනවා. ඔන්න ඊට පස්සේ ඉස්කොල්ලි වරුණාට පස්සේ එයා මේරිව බොනිගේ ක්ලාස්තිකේ ළමයිත් එක්ක කවුන්් එක සෙල්ලම් කරන තැනට එක්කගෙන යනවා. ඒ නිසා මේරි යාලෝක සෙල්ලම් කරලා විනෝද වෙලා ෆ්‍රෑන්ක් බලාපොරොත්තුන්න විදිහටම සාමාන්‍ය ළමයෙක් වගේ ජීවත්වෙන්න ගන්නවා. ඉතින් මේ විදිර තමයි අද කතාව මෙතනින් ඉවරවෙන්නේ. ඉතින් ඕගොල්ලන් මූවික ඉවරණකම් බැලුවනං අනිවාරෙන් කමෙන්ට් සෙක්ෂණ එක කමෙන්ට් එකක් දාලා නමතක කරන්න එපා. ඒ වගේම චැනල් එක සබස්ක්‍රයිබ් කළ නැත්තං අනිවාරෙන් චැනල එක සබස්ක්‍රයිබ් කරලා නෝටිෆිකේෂන් බෙල්ලයි කන්න එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වගේ ඊළඟ වීඩියෝකින් හමුවෙනකං ගිහින් එන්නම්.